Hello guys, ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ NS Epic Gaming YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ Free Fire එකේ character වල skills ගැන. දැන් වෙන වෙනම characters අරන් ඒ වල skills කතා කරනවා. ඉතින් සමහර කට්ටිය මේ characters වලින් වෙන්නේ මොනවද? ඒවා පාවිච්චි කරන විදිය දන්නේ නැහැ. දැන් අපි හැම character එකක් ගැනම කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව දැම්මෙම වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම මේ ඔක්කොම skin එක වයින් කරලා තියෙන characters වල. දැන් පළවෙනි දා පටන් ගමු. ඉතින් වැඩි මුලින්ම ඉන්න ඔලිවියා කියන එක්කෙනා. ඉතින් මෙයා මෙඩියක් ගහද්දි වැඩිපුර හෙල්ත් එකක් එනවා මෙයාට. ඊට පස්සේ ඉන්නේ මේ ඇන්ඩ්‍රෝ කියන එක්කෙනා. එයාගේ ආර්මර් ප්‍රොටෙක්ෂන් එක වැඩි. The best way to see ඉතින් මේ another ෆෝඩ් day, කියන එක්කෙනා. stay safe. ඉතින් මෙයා ඩැමේජ් වෙද්දි මෙයාගේ HP ආයි වැඩි වෙනවා. මේ නිකිටා කියන එක්කෙනා. ඉතින් මෙයා ගන්න රීලෝඩ් කරන ස්පීඩ් එක වැඩි. ඒ වගේම මෙයා එනිමි කෙනෙක්ට ෂූට් කරද්දි එනිමිලාගේ HP හිමින් තමයි වැඩි වෙන්නේ. මේ ඉන්නේ මිෂා කියන එක්කෙනා. මෙයා වාහනවල යද්දී එනිමි කෙරේ මෙයාට ෆයර් කරොත් මෙයාට වෙන ඩැමේජ් එක අඩුයි ගොඩක්. එන්නේ සැන්ටිනෝ කියන එක්කෙනා. ඉතින් මෙයා ගොඩක් කටි පාවිච්චි කරනවා. මෙයාට පුරා ඩමියක් දාලා එතනින් ආයි මතුවෙන්න. ආයි පොඩි කාලයක් ඇතුළත ආයි කලින් තැන්න මතුවෙන්න පුළුවන්. ඉතින් මේ ඩමිය කවුරු හරි ෆයර් කරලා හරි කොහොම හරි ඩැමේජ් කරොත් ඒ එනිමි කෙනෙක් ඒ එනිමි මැප් එකේ මාක් කරලත් පෙන්නනවා. හරි ගයිස් ඊළඟට අපිට ඉන්නේ ක්ලා කියන එක්කෙනා. ඉතින් මෙයා ෆිස් ඩැමේජ් එක ටිකක් වැඩි. ඉතින් මෙයා පොඩ යුනික් මෙයාට ස්කිල් එකක් තියෙනවා. මේ ඉන්නේ පැලෝමා කියන එක්කෙනා. ඉතින් මෙයාට වැඩිපුර ඇමෝ හම් වෙනවා. මෙයා වැඩිපුර මෙයා ළඟ හැම වෙලේම ඇමෝ වැඩිපුර තියෙනවා. මේ ඉන්නේ මිගේල් කියන එක්කෙනා. ඉතින් මෙයා එනිමි කෙනෙක් නොක් කරාම අපිට වැඩිපුර ඉපි හම් වෙනවා මේ කැරක්ටර් පාවිච්චි කරද්දී. ඉතින් මේ ඉන්නේ කැරොලින් කියන එක්කෙනා. ඉතින් අපේ අද ෂොට් ගන් එකක් තියෙද්දි අපේ මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. ඉතින් ෂොට් ගන්ස්ම පාවිච්චි කරන අයට මේ කැරක්ටර් එක වටිනවා. මෙන් ලෝරා කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් වැඩිපුර ස්කෝප් කරන්න හැම සහ ස්කෝප් කරනගේ ඇකියුරසි වැඩි. ඉතින් AWM ස්නයිපර් ගහන අයටත් හොඳයි මේක. Come meet my blade. මෙන් හයාටෝ කියන එක්කෙනා. ඉතින් මෙයාගේ අපේ HP අඩු වෙද්දී අපේ ආර්ම් ප්‍රොටෙක්ෂන් එක වැඩි වෙනවා. මේ ඉන්නේ A124 කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් ඉලෙක්ට්‍රොනික සහ මැග්නටික් වේව්ස් පාවිච්චි කරලා අනිත් එනිමීස්ලාගේ ස්කිල්ස් නැති කරන්න ඩිසේබල් කරන්න පුළුවන්. ඉතින් මේන් රැෆෙල් කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් ස්නයිපර් හෝ මාක්ස්මන් රිෆල් ගන්ස් පාවිච්චි කරද්දී ඒවා ෆයර් කරද්දී ඒ ෂොට් සයිලන්ස් වෙනවා. ඒ වගේම ඩවුන් වෙච්ච එනිමීස්ලා ඉක්මනට කිලුත් වෙනවා මේ කැරක්ටර් පාවිච්චි කරද්දී. ඉතින් මේන් ශානි කියන එක්කෙනා. ඉතින් මේ ඇක්ටිව් ස්කිල් එක පාවිච්චි කරද්දී නගින්න එනිමීස්ලාට ශීල්ඩ් පොයින්ට්ස් හම් වෙනවා. හරි ගයිස් ඊළඟට ඉන්නේ ජෝසප් කියන එක්කෙනා. ඉතින් මෙයා එනිමි කෙනෙක්ට ඩැමේජ් කරද්දී අපේ හෙල්ත් එක සහ මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. හරි ගයිස් මේ නොටෝරා කියන එක්කෙනා. ඉතින් වාහනයක් ඇතුලේ යද්දී අපේ ටීම්මේට්ස්ලට සහ අපිටත් හම් වෙනවා. අපිටත් HP හම් වෙනවා වැඩිපුර. ඉතින් මේ ඉන්නේ ස්ටෙෆි කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් වෙනම ඒරියා එකක් හදන්න. එතනට ග්‍රෙනේඩ් වගේ විසි කරන ඒ වගේ දාන දේවල් දාන්න බැරියෙන් බ්ලොක් වෙන ඒරියක් හදන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එක ඇතුළේ ඉද්දි අපිට සහ අපේ ටීම්මේට්ස්ලට වැඩිපුර ප්‍රොටෙක්ෂන් එකක් හම් වෙනවා. හරි ගයිස් ඊළඟට ඉන්නේ ඇල්වාරෝ කියන එක්කෙනා. ඉතින් මෙයා ග්‍රෙනේඩ් එකක් දාද්දි අර රේන්ජ් එක සහ ඩැමේජ් එක වැඩි. හරි ගයිස් මේ ඉන්නේ කැපෙල්ලා කියන එක්කෙනා. ඉතින් මෙයා පුළුවන් ඇමෝ වලින් සහ හීල් පිස්ටල් එකෙන් ටීම්මේට්ස්ලව හීල් කරන්න පුළුවන්. මේ ඉන්නේ ජෝටා කියන එක්කෙනා. අපිට පුළුවන් මේ කැරක්ටර් පාවිච්චි කරද්දී අපි එනිමි කෙනෙක්ට ෆයර් කරොත් හරි නොක් කරොත් හරි අපේ HP වැඩි වෙනවා. මේ ක්ලූ කියන එක්කෙනා. ඉතින් එයාට පුළුවන් මැප් එකේ එනිමිලව මාක් කරලා හොයාගන්න පුළුවන්. කියන්නේ පෙන්නනවා රෙඩ් කලර් එකේ. හැබැයි ඉතින් බිම දිගා වෙලා නැතිව තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ බූ වෙන කට්ටිය සහ හිටගෙන ඉන්න කට්ටිය පෙන්නනවා මැප් එකේ. Top goal scorer. එන් ලුකියුටා කියන At your එක්කෙනා. service. ඉතින් මේ එලිමිනේෂන්ස් වැඩිපුර දාති මෙයාගේ ෂීල්ඩ් පොයින්ට්ස් වැඩි වෙනවා එන්න. ඉතින් මේන් ඩාෂා කියන එක්කෙනා. ඉතින් එනිමි කෙනෙක් නොක් ඩවුන් කරොත් එහෙම එයාගේ රේට් ඔෆ් ෆයර් එක සහ මූවමන්ට් ස්පීඩ් එක වැඩි වෙනවා. Some people. මේන් වෝල්ෆ්‍රා කියන එක්කෙනා. ඉතින් මෙයා හෙඩ් ෂොට් එකක් තීදී වෙන ඩැමේජ් එක වැඩි. ඒ වගේම අපිට හෙඩ් ෂොට් එකක් තිබ්බොත් වෙන ඩැමේජ් එක අඩු වෙනවා මේ කැරක්ටර් පාවිච්චි කරද්දී. ඉතින් ගොඩක් හෙඩ් ෂොට් තියෙන අයට මේ කැරක්ටර් එක හොඳයි. මේන කේ කියන එක්කෙනා. එයා ගොඩක් ජනප්‍රිය කැරක්ටර් එකක්. ඉතින් මෙයාගේ EP රිකවරි වැඩි.
ඉතින් මේ EP recovery අපේ teammatesට හම්බ වෙනවා. මේ ස්කයිලර් කෙනෙක් කෙනා මෙයාට පුළුවන් glue walls break කරන්න. එහෙම නැත්නම් කඩන්න පුළුවන්. I ඉන්නේ am මෑරෝ a bird කෙනෙක් of කෙනා. prey. ඉතින් මෙයාට පුළුවන් ගොඩක් දුර ඉන්න enemies වලට shoot කරද්දී වෙන damage එක වැඩි. මෙයා shoot කරද්දී ඒ වගේ මේ enemy ලව map එකේ mark කරලා පෙන්නනවා. Spin a මේන beat. DB then කියන එක කෙනා. dance to it. ඉතින් මෙයාට පුළුවන් move වෙන ගමන් මෙයා fire කරද්දී මෙයාගේ movement speed එක accuracy එක වැඩි වෙනවා. Rock මේන්න to තිබා my කියන rhythm. කෙනා. ඉතින් මෙයාට පුළුවන් ගොඩක් ඉක්මනින් එයාගේ teammates ලට help කරන්න පුළුවන්. ඒ වගේ මේ teammates ලා ඉක්මනට HP වැඩි වෙනවා. හරි guys ඊළඟට අපිට එන්න මේ ඔතෝ කියන එක කෙනා. ඉතින් මේ enemy කෙනෙක් knock down කරාම එයාගේ teammates ලව map එකේ mark කරලා පෙන්නනවා. ඒ වගේම ඒ enemy ගේ team එකේ කට්ටියගේ movement speed එකත් අඩු වෙනවා. ඉතින් guys ඊළඟට ඉන්නේ නයිර් කියන එක කෙනා. ඉතින් මෙයාට පුළුවන් ඔය බාගෙට ඔය කැඩිච්ච glue walls ආයි restore කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ළඟ ඉන්න teammates ලාකට වැඩිපුර HP හම්බ වෙනවා මේ character පාවිච්චි කරද්දී. Duty මේන always කෙනා comes කෙනෙක් first. එයා fire I අපි learned fire my කරද්දී lesson. අපිට ඉස්සරේ shield එකක් හම්බ වෙනවා මේ character එකේ skill එක පාවිච්චි කරද්දී. ඉතින් මේ shade කියන එක කෙනා. ඉතින් මෙයා enemy ලා knock down කරාම මෙයාට తాවකාලිකව shield points හම්බ වෙනවා. I stand up to the මේනේ bully. ඒ පැට්‍රෝවා කියන එක්කෙනා. ඉතින් මෙයාට skill එකක් නැහැ. ඉතින් මෙයාට skill අපිට දාගන්න පුළුවන්. I know, I'm මේනේ smarter than most Iris people, කියන but I එක්කෙනා. don't like to brag. ඉතින් මෙයාට පුළුවන් glue wall එකට මෙයා glue wall එකට fire කරොත් එහෙම ඒ glue wall එක දාපු enemy ට පොඩි damage එකකුත් වෙනවා. ඒ වගේම ඒ enemyව map එකෙන් දකුණු කරලා පෙන්නනවා. If they think හරි I'm guys ඊළඟට ඉන්නේ monster, Orion කියන එක්කෙනා. I'll give them ඉතින් a මෙයාට වෙන damage එක අඩු කරන්න මෙයාට protection එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මෙයා enemy කෙනෙක්ට fire කරොත් එහෙම enemy ගේ HP අඩු වෙනවා. Adapting to ඉතින් main change the Sonia nature කෙනෙක් of කෙනා. evolution. ඉතින් අපිට damage වුණාම shield එකක් හම්බ වෙනවා මේ character එක පාවිච්චි කරද්දී. Every mission has a මේනේ price. සුසී කියන එක්කෙනා. Are you ready to ඉතින් pay? මෙයාට පුළුවන් enemy ලාගේ තියෙන coins ගන්න හොයාගන්න. එයාට පෙන්නනවා ඒක. ඒ වගේම මේ character පාවිච්චි කරද්දී වැඩිපුර coins උත් අපිට හම්බ වෙනවා. මේනේ Ignis කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් ගින්දර වගේ දේවල් පිට කරලා enemy ලාට සහ glue walls වල damage කරන්න පුළුවන්. හරි guys ඊළඟට ඉන්න Raiden I කියන don't එක්කෙනා. destroy. I ඉතින් invent. මෙයා ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. මෙයාට පුළුවන් මකුළුවෙක් වගේ එක්කෙනෙක් දාලා එනිමිට වල්ලා ගන්න පුළුවන්. එතකොට එනිමිට දුවන්න බෑ නිකන් මකුළු දැලක් වගේ වැටිලා එයාට දුවන්න බැරි වෙලා යනවා. එයා එක තැන එහෙම වෙනවා. Kindness mainne and restraint. අයිරෝස් කියන Turbulence එක්කෙනා. and desire. ඉතින් මෙයාට EP recovery වැඩිපුර These ලැබෙනවා. are never-ending battles. Power on. මේ ඉන්නේ කැසි Let's කියන play a little එක්කෙනා. game, shall ඉතින් මේ character පාවිච්චි කරද්දී අපේ teammates ලට වැඩිපුර HP හම්බ වෙනවා. Got a new glue මේනේ gadget ලීලා here. කියන එක්කෙනා. Why not give it a shot? ඉතින් මෙයා assault හරි marksman rifle ගන්නක් හරි පාවිච්චි කරද්දී ඒකේ fire කරද්දී වැඩිපුර damage එකක් එනවා. ඒ වගේම අපිට වැඩිපුර glue wall උත් හම්බ වෙනවා මේ character පාවිච්චි කරද්දී. Who wants to go for a මේන්නේ run? කෙලි කියන එක්කෙනා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මෙයාගේ movement speed වැඩි. Everyone else is හරි doing guys the මේනේ mamas. Maxim කියන What about එක්කෙනා. me? ඉතින් මෙයාගේ මෙයා medikit ගහන speed එක සහ mushroom eat කරන speed එක වැඩි. එන්නේ ඇන්ටෝනියෝ කියන එක්කෙනා. ඉතින් මෙයාට වැඩිපුර shield points හම්බ වෙනවා. හරි guys ඊළඟට ඉන්නේ මොකෝ කියන එක්කෙනා. ඉතින් අපි enemy කෙනෙක්ට fire කරොත් ඒ enemy ව map එකේ mark කරලා පෙන්නනවා. Don't trust ඉතින් මේ ඉන්නේ ක්‍රොනෝ කියන Trust එක්කෙනා. me. ඉතින් මෙයාට පුළුවන් එයා damage වෙන්නේ නැති වෙන්න shield එක දාගන්න පුළුවන්. I am the hurry. මෙන්න ශිරව් කියන එක්කෙනා. ඉතින් මෙයාට පුළුවන් ඒ කියන්නේ අපි enemy කෙනෙක්ට fire කරොත් එහෙම enemy ව map එකේ mark කරලා පෙන්නනවා. ඒ කියන්නේ අපිට enemy කෙනෙක් fire කරොත් මේනේ දිමිත්‍රි කියන එක්කෙනා. ඉතින් මෙයා zone එක ඇතුළේ ඉද්දි මෙයාට හැම තප්පරයකටම HP හම්බ වෙනවා zone එක ඇතුළේ ඉද්දි. ඉතින් මේක ගොඩක් කට්ටිය පාවිච්චි කරන character එකක්. I can මේනේ now ලියෝන් කියන එක්කෙනා. jump one leg. ඉතින් අපිට damage වුණාම වැඩිපුර HP recovery ලැබෙනවා මේ character පාවිච්චි කරද්දි. Life is about මේනේ හෝමර් overcoming කියන එක්කෙනා. obstacles. මෙයාට පුළුවන් Whatever you drone එකක් overcome එවලා in enemy ලව හොයාගන්න පුළුවන්. I protect those that මේනේ need. ලූනා කියන එක්කෙනා. ඉතින් මෙයාගේ rate of fire එක වැඩි. ඒ වගේ මෙයා enemy කෙනෙක්ට fire කරාම අපේ movement speed එක වැඩි වෙනවා. Boom boom. මේනේ Dash ටට්සුයා dash. කියන එක්කෙනා. I ඉතින් will මෙයා always movement be speed එක වැඩි. faster. ඉතින් මෙයාගේ skill එක activate කරාම ගොඩක් වේගෙන් දුවන්න පුළුවන්. É hora do ඉතින් මේනේ ඇලොක්
DJ ඇලොක් ඉතිං යාගේ HP රිකවරි වැඩි ඒ වගේ මේ මූමට ස්පීඩුත් වැඩි People say that everyone wears කෝඩා a කියන mask. කෙන But I'll just මෙයට carry පුළුවන් mine මෙයාගේ around. ස්කිල්ල එක ඇක්ටේට් කරලා එන මිල හැඟිලින්න තැන් හවාගන්න අපිට රතු පාටි පෙන්න්නන අපි බිත්තියස්සේම රතු පාටින් එනමිය පෙන්න්නනවා මැප්ප කෙනවේ ඒම අස්සෙන් ඉදි අපිට එලියෙන් පෙන්න්නනවා රතු පාටින් එනමිව මෙන්නේ බූකෝන්් කියන එක්කෙන මේවතා මාත් පාවිච්චි කරන්නේ ඉස්සර පාවිච්චර කෝඩ දැක බූකෝන් පවිච්චි කරන්නේ ඉතින් මෙයට පුළන් පඳුරක් හරි කෝටයක් හරි ඒ වගේ දේවල් ටිකක් තියෙනවා ඒ වගේ වෙලා මෙයට යන්න පුළුවන් එහෙම ගිල්ලා එනමිලාට ෆය කරන්න වගේ දේවල් කරන්න පුළුවන් හරිගයි අපි ඔක්කොම කැරක්ටර්ස් ගැන කතා කරලා තියෙන්නේ හරි මම හිතන මේ වීඩියෝ හොඳයි කියලා ඉති හොඳයි නම් මේ අපේ වීඩියෝ එක ලයික් කරලා අපේ වීඩියෝ ෂෙයා කරන්න ඒ වගේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා එහෙනම් හැමෝටම thank you